මන්නකට කලින් ගෙදර ගිහින් නිදා ගන්නවානේ. මටත් මානසි නිදාගන්න හොරෙන් කියලා බලන්න. බැහැ. අන්න විදුෂර පිස්සුද බං? අම්මුට මෙච්චර try මොර ගොන් කෙල්ලත් එක්කම සෙට් වෙන්න බලන්නේ. ඌට උඹ වගේ සැප කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න පෙන නැතුව ඇති බං. මේ අනිත් ඔය කෙල්ලගේ අම්මා ගාමන් බඩක් බං. හැමදාම එකම ඇඳුමයි අඳන් ඉන්නේ. ඕදන්නෙත් නැතුව ඇති. මම ළඟටවත් යන්නේ නැහැ. ගඳ ඇති බං මට නම් පිරියයි. විදුෂර පුදුම ටේස්ට් එකක් ගන්න බං තියෙන්නේ. පපුටු කෑලේකට මං හිතන්නේ ආස ඇති. විදුෂ මම වාට ඊයහලි දෙතුන් පාරක්ම කවල් කරා. පාන්ස කරේ නෑනේ. අනේ සෝරි සෝරි මේ එක්සෑම් ළඟ නිසා මම පාඩම් කර කර හිටියේ. අයියෝ කෝල් කරේ. මගේ බර්ත්ඩේ එක තියෙනවනේ. ඒකට ඉන්වයිට් කරන්න. මම ක්ලාස් එකටත් කිව්වා. ඔයාට තියෙන ස්පෙෂල් ඉන්විටේෂන් එක. ක්ලාස් එක ඔක්කොටම කිව්වද? ඔක්කොම එනවා? කිව්වා. අර හපුටු කෑල්ලට ඇරෙන්න. පුඩු කෑල්ලද? ඔයාලා ළඟට වෙලා කතා කර කර ඉන්නේ. විදෝෂ ඔයා දන්නේ නැති උනාට ඒ ගෑනු ළමයාගේ අම්මා ගාමන්ට් එක වැඩ කරන්න යන්නේ. අනික කියලා එන දුප්පත්. ඉන්න ගෑක්වත් නැහැ. ඒක නෙවෙයි. සචිනි මට පරක් කරනවා. විදුෂ ආව සචින් කියන්නේ. මොකක්ද අනේ ගඳ? මේ මෙයාලගෙන් ස්මෙල් එක එන්නේ. ගෑණි ඔයා කොහෙද යන්නේ? අපේ 3rd class ගෑනුත් එක්ක ආශ්‍රයක් නැන්නේ කොහොමද? 3rd class කවුද ගෑණිද? මෙයා ඉගෙනගෙන 1st class එකක් දාන්න පුළුවන් ළමයි. මෙයාගේ අම්මා ගාමන්ට් රස්සාවක් කරාට මෙයා කවදා හරි රටේ හොඳ තැනකට යයි. ඔයා කොහොමද try කරන්නේ අඩුතරමේ පාස් එකක්වත් දාගන්න. දෙපාරක්ම එක්සෑම් ෆේල් නේ. අනිත් එක ඔයාගේ තාත්තා දේශපාලනය කරලා මිනිස්සුන්ගෙන් සල්ලි හොරකම් කරලා ඒ වලින් ඔයාලා සැපවින්දට මෙයාගේ අම්මා ජෙනුයින් රස්සාවක් කරලා හම්බ කරන සල්ලි වලින් තමයි මේ ළමයා කාලෙන්දලින්.